එදා දිලිඳු ගවරනේ ජේසු කුමරුන් මෙලවට බී කළ උතුම් කාන්තාව වූයේ මරියතුමියයි. තමලේ කිරි කර දෙමින් දැසසේ තම පුතුණුවන් ඇත්තඩි කළ දේව අම්මා. තම එකම පුත්‍ර රත්නය කුර්සියේ ගමන යන විට දැනුණු දුක් වේදනා සිතේ නිදන් කරගත්තේ. එතුමියගේ අනිකුත් දරුවන් හෝ තමාට සැනසීමක් ගෙන දෙයයි සිතමිනි. නමුත් අද සමාජයේ ජීවත් වන දරුවන්ගේ ක්‍රියාමාර්ගය තුලින් දේව අම්මා සතුටු වෙනවාද? මොහොතකට සිතන්න. කවදාද මේ ප්‍රශ්නේ වර වෙන්නේ? මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සාලියට අම්බ කරපු සාලි මා ළඟයි. ලස්සන පොඩි ගෑකදලා ජීවිතේම අම්මේ මොකක්ද පුතේ මේකේ තේරෙම හැමදාමවත් තේමමයි. ඇයි පුතේ එයා මට මේම කරන්නේ? සමක් නෑ. ඔයා මගේ පුතානේ. ඔයා කරන වැඩි කරන සමාව දෙන්න දැන් මම ලෑස්ති. අර කුස්සියේ තියෙන සම්බෝලේ බති ගිහින් කන්න. මට එපා සම්බෝලේ බතුයි. ඒ පල්ලොන්ට ගිහලා දෙන්න. මට එපා සම්බෝලේ බත. මට අරපු ගන්න සල්ලි දෙන්න. මේ කියන්නේ මොකද ඉන්නවද දන්නේ? මාළු විකුණන්න යනවා මාළු. මත්පැන් බෝතල් තුරුළු කරගෙන මත්‍ර කුසාගේ ගොදුරක් බවට පත් වී සිටින අද සමාජයේ දුවා දරුවන් තම දෙමාපියන්ට පවා කතා කිරීමට නොදැනි සහෝදරවරුනි. තම දෙමාපියන්ගේ අසරණ භාවය නොදකින මෙවැනි අන්ධ දරුවන් අපේ අසරණ දේව අම්මාගේ දුක හඳුනන්නේ කෙසේද? මොහොතකට සිතන්න. අයියෝ සීනුවක් ගෑවා. දුවේ පුතේ දැන් එන අරසන් කියන්න පාඩම් කරන්නයි ටීවී බලන්නයි පැය ගාණක් ගත්තා. දැන්වත් එන්න අරසන් කියන්න. පුතේ පාඩම් කරයි ටීවී බැලුවේ ඇති. එන්න දුවේ අපි අරසන් කියමු. අප්පා මට නම් බෑ ඔරසන් කියන්න. මම තාම ලිය තඹර බලලත් ඉවර නෑ. ෆවුන්ඩේෂන් එක විතරයි දැම්මේ. හෙයාර් ස්ටයිල් එකක් තියෙනවා දාගන්න. ඔයගලන්ට ඕන නම් ගිහලා ඔරසන් කියාගන්න. මටත් බෑ ඔරසන් කියන්න. පාඩම් කරන්න තියෙනවා. එක්සෑම් මුත් එක තියෙනවානේ. ඒ වගේට හෝම්වර්ක් උත් තියෙනවා. හෝම්වර්ක් කරන්න පාඩම් කරන්න ඔරසන් කියලා ඉවරනම කරගන්න පුළුවන් නේ. ඔයගලන්ට මේව තේරෙන්නේ නැහනේ. ඉගෙන ගන්න තියෙන එකක් ඈ. ඔයගලන්ට ඕන නම් ගිහලා ඔරසන් කියාගන්න. ඒකනේ අපි ඉගෙනගෙන නැහනේ. අපිවත් ගින් දැන් ඔරසන් කියමු. මේ ළමයින්ට එක්ක නම් කවදාවත් ඔරසන් කියන්න බෑ. මේ ළමයි අපිට මෙහෙම දුක් දෙන්නේ. මේ ළමයි අපිට පව් දෙන්නවා. මහා ප්‍රඥාවක් අපට දාන කලේ අපේ එකම දෙවියන්න් වහන්සේ නොවේද? එනමුදු අද සමාජයේ දරුවන් දේව ප්‍රඥාව අභිබවා තම ප්‍රඥාව තුලින් ඉදිරියට යාමට වෙර දරති. එබැවින් සහෝදරවරුනි, ජපමාලයේ නැමැති උතුම් තිරණය අමතක කොට ලෞකික සම්පත් මගින් තම දිවිය වට කරගෙන සිටින අපේ මේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා නිසා අපේ දේව අම්මා කොච්චර දුක් විඳවද? මොහොතකට සිතන්න.
දුවේ ඔය සෙල්ලම් කරා හොඳටම ඇති. තේ හදන්න සීනිත් ඉවරයි. ඔය දෙන්න එක කඩේට ගිහලා සීනි ටිකක් අරන් එන්න. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා පාඩම් කරන්න. ඊයේ පාරත් විභාගෙන් ලකුණු අඩුවේ නේද? ඇයි මම විතරක් පාඩම් කරන්න අම්මිටත් කියන්නකෝ පාඩම් කරන්න කියලා. අප්පොයි මට බෑ අම්මේ. අපේ ආදර දේවතාත්තා අපට මේ කාලය තුල ලබා දී ඇති කාර්යභාරය වනුයේ හොඳින් ඉගෙන ගැනීමයි. ඒත් අද අපේ රංගිලා මල්ලිලා අයියලක්ලා ඉගෙනීමට සිත යොමු නොකොට සෙල්ලම්කාර ලෙස තම ජීවිතය ගත කරති. දෙමාපියන්ගේ වචනයට කීකර නොවි මෙලෙස දිවිගෙවෙන මෙවැනි දරුවන් නිසා අපේ දේව අම්මා කොච්චර දුක් වෙනවාද මොහොතකට සිතන්න. තම දෙමාපියන්ගේ වචනයට කීකර නොවි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට වෙර නොදරන අද සමාජයේ ගසන රැල්ලට හසුවී මෙවැනි දරුවන් නිසා අපේ දේව අම්මා කොච්චර දුක් වෙනවාද යන්න මේ නාට්‍ය තුලින් අපි ඔබට පෙන්වා දෙන්නෙමු. එදා අපි වෙනුවෙන් කඳුළු වැගිරි වූ දේව අම්මාට දුක් නෙදුණු සඳහා අපි යහපත් දරුවෝ වෙමු. ස්තුතියි ජේසුස් පීඨ.